එකක් තමයි ප්‍රායෝගික පරීක්ෂණයේදී U හැඩයට හරවන්න වුණොත්. ඔව් ඇත්තටම අද දවසේ අපි හිතමු ට්‍රයල් 300ක් තියෙනවා නම් ඒ 300 දෙනාටම U හැඩයට හරවන්න වෙනවා කියලා එහෙම කියන්න බෑ. නමුත් යම් විදියකින් ඒ අවස්ථාව ලැබුණොත් ඒකට අපි හැසිරෙන්න ඕන ආකාරය ඒ කරන්න ඕන දේවල් මොනවාද කියන එක අපි දැනගෙන තියෙන්න ඕනේ. ඒ වගේම සාමාන්‍ය ජීවිතයේ ක්‍රියාපදවන්න සිද්ධ වෙච්ච වෙලාවක අපිට U හැඩයට හරවන්න අවශ්‍යතාවයක් වුණොත් අපි ඒක කොහොමද කරන්න කියන එක දැනගන්න ඕනේ. ඉතින් ඒ නිසා U හැඩයට හැරවීම සම්බන්ධව තමයි අද අපි කතා කරන්නේ. U හැඩයට හැරවීමේදී කරන්න ඕන වැඩ කොටසක් තියෙනවා. අපි ප්‍රායෝගිකවත් ඒවා බලනවා. විශේෂයෙන් U හැඩයට හැරවීම තහනම් කියන ස්ථානයක්ද කියන එක බලන එක. මේක ප්‍රායෝගික පරීක්ෂණයේදී ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මෝටරගත පරීක්ෂකවරු U හැඩයට හරවන්න බැරි තැනක U හැඩයට හරවන්න කියලා කියන්නේ නැහැ. එහෙම අනවශ්‍ය මත තියාගන්න ඕනේ නැහැ. මොකද ආධුනික රියදුරෙක් තමයි එතනට යන්නේ. එවැනි අවස්ථාවක ඒ කියන්නේ ප්‍රායෝගික පරීක්ෂණයේදී මෝටරගත දෙපාර්තමේන්තුවේ මෝටරගත පරීක්ෂකතුමා ඔබට U හැඩයට හරවන්න කියලා විධානයක් කරොත් අපි කරන්න ඕන දේවල් මොනවාද කියන එක අපි දැනගෙන තියෙනවා. ඒකෙදි කණ්ණාඩි බැලීම, නිවැරදිව සංඥා දැක්වීම, ස්ථානයේ යම්කිසි මීටර් 50ක් වගේ මෙහාදී අපි නිවැරදි ධාවන තීරුවට ගැනීම. ඒ කියන්නේ වම් පැත්තේ තමයි අපි නිතරම ධාවනය කරන්නේ. වම් පැත්තෙන් ගිහිල්ලා අපිට U හැඩයට හරවන්න බෑ. අපි දකුණු පැත්තේ ධාවන තීරුවට ගන්න ඕනේ. ඒ කියන්නේ මධ්‍යම පේමන්ට් එක නැත්නම් රේඛාව ආසන්නයට ගන්න ඕනේ. ඒ වගේම U හැඩයට හරවන ස්ථානය තුල නතර කිරීම, නතර කරලා මැනුවල් වාහනයක නම් පළවෙනි ගියර් එකට වැටෙන්න ඕන අනිවාර්යයෙන්ම. හැරවීමේදී සම්පූර්ණයෙන්ම ටර්න් කරන්න වෙනවා. ඒ වගේ අවස්ථාවකදී ඉදිරියෙන් එන වාහන වලට ප්‍රමුඛත්වය ලබා දෙන්න ඕනේ. හරවලා සම්පූර්ණයෙන්ම අවසන් වුණාට පස්සේ නැවත කෙලින් කරලා අවශ්‍ය ප්‍රමාණය නිවැරදිව මාර්ගයේ කෙලින් හදාගත්තට පස්සේ අපිට වාහනේ වේගය වැඩි කරන්න පුළුවන්. ඉතින් නවත්තලා අපි U හැඩයට හරවන ස්ථානයේ නවත්තලා සම්පූර්ණයෙන්ම හැරෙවුවට ඒකේ ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ඒක නැවත ස්ට්‍රේට් කරලා කෙලින් කරලා හදා ගන්නකොට අපි පාර මැද්දේ නවත්තලා නැවත කෙලින් කරන්නේ නැහැ. අපි යන ගමන් ඒ වාහනේ කෙලින් කරලා හදා ගන්න දැනගෙන තියෙන්න ඕනේ. ඒක මෝටරගත පරීක්ෂකවරුන් උනත් විශේෂයෙන් නිතරම කියන දෙයක්. ඉතින් බයිපාස් රෝඩ් එකේ අන්තිම ස්ථානය කියන්නේ කැස්බෑවට මෙහයින් හරවලා එන අවස්ථාවක් වුණොත් ඒ කියන්නේ මෝටරගත දෙපාර්තමේන්තුවේ අපි පරීක්ෂණයට යනකොට මෝටරගත පරීක්ෂකවෙක්ට 20 දෙනෙක් නැත්නම් 30 දෙනෙක් ට්‍රයල් වැටුනොත් මෝටරගත දෙපාර්තමේන්තුව අසලින් පටන් ගත්තම දිගටම ට්‍රයල් බලාගෙන යනකොට ඉතින් අන්තිම ස්ථානයේ එක්කෙනෙක්ට හරවලා ගන්න වෙන්න පුළුවන්. බොගලස්ගමුව හන්දියට මෙහෙන් එක්කෙනෙක්ට හරවන්න වෙන්න පුළුවන්. ඒ අවස්ථාව ඔබට නම් ලැබුණේ ඔබ දැනගන්න ඕනේ කොහොමද මේක කරන්න කියන එක. මේ හරවලා ඉවර වෙලා සම්පූර්ණයෙන්ම අවසන් වෙනකන් අපි ගෑස් වැඩි කරන්නේ නැහැ. ඒ කියන්නේ වේගය වැඩි කරන්නේ නැහැ. අපි යන ගමන් හිමින් සැරේ මේ වැඩේ කරගෙන ඉවරලා වාහනේ හරියට නිවැරදි ස්ථානෙට ආවට පස්සේ තමයි ස්පීඩ් එක වැඩි කරන්නේ. ප්‍රායෝගිකව බලමු කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන එක. දැන් අපි හදිස්සිය අපි ධාවනය කරගෙන යනකොට 100%ක් මොකියුවත් හදිස්සියවත් මෝටරගත පරීක්ෂකතුමා අපිට U හැඩයට හැරවීමක් කරන්න කියන්නේ නැත්තම් කියනවා අපවහවල ගන්න කියලා. මෙවැනි අවස්ථාවකදී දැන් අපි වම් පැත්තෙන් ධාවනය කරගෙන යනකොට මුලින්ම වෙන්න ඕන පළවෙනි ඉඳලා වෙන්න ඕන ස්ටෙප්ස් ටික අපි බලන්න ඕනේ අංක 1. පළවෙනියෙන්ම වාහනේ වේගය අඩු කර ගැනීම වැදගත්. ඒ කියන්නේ බ්‍රේක් එක කකුලෙන් එක. ඊගාට කණ්ණාඩි වැලීම සංඥාව දැක්වීම මේ දෙක අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕනේ. මොකද මේ අපි දැන් මේ යන ලේන් එකේ ඉඳලා අපිට U turn එකක් කරන්න බෑ. වම් පැත්තේ තමයි ධාවනය කරන්නේ. දකුණු පැත්තට ගන්න ඕනේ. ඒ නිසා කණ්ණාඩි බලලා සිග්නල් දාලා කණ්ණාඩි බලලා ලයිට් දාලා මේ දකුණින් එන වාහන සම්බන්ධයෙන් බලන්න ඕනේ. බලලා අවශ්‍ය ප්‍රමාණය කියන්නේ මැද පේමන්ට් එක තියෙනවා නම් පේමන්ට් එක ආසන්නයට මේ විදිහට වාහනේ ගන්න. මධ්‍යම රේඛාව නැත්නම් මැද පේමන්ට් එක. අයිලන්ඩ් එකක් තියෙනවා. ඒ අයිලන්ඩ් අරගෙන ඒ පැත්තෙන් ධාවනය කරගෙන ගිහිල්ලා අපි මේ U හැඩයට හරවන තැන නතර කිරීම සිද්ධ වෙන්න ඕනේ. මේ පැත්තෙන් ගිහිල්ලා මේ විදිහට අයින දිගේ නතර වෙන්න ඕනේ. හරියට මේ U turn කරන තැන ඉස්සරහා. මෙන්න මෙතන. ඒකෙදි විශේෂයෙන් වැදගත් මැනුවල් වාහන කරන් නවත්තලා අනිවාර්යෙන් ෆස්ට් ගියර් එක දාන්න. ආපු ගමන් කොහොමද අපි U turn එකක් කරන්නේ වාහනයක්. නවත්තලා ෆස්ට් ගියර් එක දාන්න ඕනේ. ඊගාවට වැදගත්ම දෙයක් මේ පේමන්ට් එක අයිනෙන් හරවලා ගන්න බෑ. මේ පේමන්ට් එක අයිනෙන් හරවනකොට පේමන්ට් එකේ ගැට්ටේ වදලා පිටිපස්සේ කොහොද මේ විදිහට ළඟ කපලා ගත්තොත් පිටිපස්සේ කොහොද වදිනවා. ඒ නිසා අපි මේක ඉස්සරහට අරගෙන සාමාන්‍යයෙන් තමන්ගේ ඩ්‍රයිවිං සීට් එකවත් පාස් වෙනකම් මේ පේමන්ට් එකේ අන්තිම ගැට්ට තමන්ගේ ඩ්‍රයිවිං සීට් එකවත් පාස් වෙනකම් ඉදිරියට ගිහිල්ලා තමයි සම්පූර්ණයෙන් ටර්න් කරන්නේ. මේ විදිහට හැරවීම සිද්ධ වෙන්නේ. ඊට විශේෂයෙන් ඉදිරියෙන් එන වාහන වලට අපි ප්‍රමුඛත්වය දෙන්නේ. මේ පාරේ ගොඩාක් වාහන අඩුයි. නමුත් වාහන ඉස්සරහින් එන පාරක
අපි ඉදිරියෙන් එන ගත වාහන වලට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. ඉස්සරහින් එන වාහන වලට ඒ ප්‍රමුඛත්වය දීලා ඒගොල්ලෝ ගියාට පස්සේ ක්‍රමානුකූලව මේ විදිහට හරවලා ගන්න ඕනේ. සම්පූර්ණයෙන්ම ලොක් වෙන්න ටර්න් කරලා දෙන්න ඕනේ. සම්පූර්ණයෙන්ම ලොක් වෙන්න ටර්න් කරලා මේ විදිහට ක්‍රමානුකූලව අපි හරවලා ගන්න. මැනුවල් එක නම් ක්ලච් බැලන්ස් එකෙන්. ඔටෝ එක නම් එහෙම අවශ්‍ය නැහැ. ඉතින් බ්‍රේක් ගූල් කරලා හිමින්සක යන්න දෙන්න පුළුවන්. වම් පැත්තෙන් නම් වාහනේ ආවේ වම් පැත්තෙන්ම ගෙලින් කරලා මේ විදිහට හදා ගන්න පුළුවන්. නමුත් දකුණු පැත්තේ ලේන් එකෙන් වාහනේ ආව නම් එහා පැත්තෙන් ආව නම් කණ්ණාඩි බලලා නැවත සිග්නල් දාලා වම් පැත්තට ගන්න. ඊට පස්සේ තමයි නැවත පොඩ්ඩක් වේගය වැඩි කරලා අපිට මේ විදිහට ධාවනය කරන්න. මෙවැනි තවත් වැදගත් දේ දැන ගැනීම සඳහා අපගේ නාලිකාවට පිවිසෙන්න.